පවිත්‍ර කොහොමද පහුගිය සතිය? පසුගිය සතිය හොඳයි සජිත. හොඳින් ගියා. මම හිතන්නේ අපිට පහුගිය සතිය හොඳයි කියලා කියනවත් එක්කම මේ ටිකක් සතුටුදායක පුවතක් විදියට සමහරක් අයට දැනලා තිබුණා. අපි ලෝකේ 4 වෙනි තැනටපත් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි ලොකුම කතාබහකට ඇති වෙලා තිබුණේ. මේක ගොඩක් කට්ටිය කොහොමද 4 වුණේ කියන එක ප්‍රශ්න කරනවට වඩා අපි 4 කියන එක තමන්ගේ කරගෙන තිබුණා. හැබැයි ප්‍රශ්නේ තිබුණේ අපි මේක කොහොමද 4 වුණේ කියන එක හොයන්න ගියාම තමයි මේ කතාව ඇත්ත නැත්ත අපිට දිගහැර ගන්න පුළුවන් වුණේ. ඉතින් අන්න ඒ පිළිබඳව අද දවසේ අපි සමාලෝචනයක් කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි කාරණාව ටිකත් පවිත්‍ර. ඔව් සජිත. ලංකාව ලෝකයෙන්ම 4 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා කියලා සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙලා තිබුණා. මෙතන තියෙන ලස්සනම කාරණය තමයි සජිත ලංකාව ලෝකයෙන්ම 4 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා කියලා මේ පෙන්නලා දීප සමාජ මාධ්‍ය සටහනේ ප්‍රස්ථාරයකින් තමයි මේක දක්වලා තිබුණේ. ලංකාව ලෝකයේ රටවල් කිහිපයක් එක්ක 4 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක කුමන දර්ශකයකින්ද කියන එක පැහැදිලිව සඳහන් කරලා තිබුණෙත් නැහැ. හොඳම දේ තමයි සජිත දැන් මේ ප්‍රස්ථාරයේ ලංකාවට ඉස්සරහින් ඉන්න රටවල් ටික ගත්තම ඇමරිකාව, කැනඩාව, චීනය සහ ඊට පස්සේ ඉන්න රටවල් ටික ගත්තහම ටිකක් අපිට කිට්ටු වෙන්න පුළුවන් රටවල් නෙවෙයි. ජපානය, නෝර්වේ, ස්විට්සර්ලන්තය වගේ රටවල් තමයි තිබුණේ. ඉතින් ඇත්තටම ලංකාව ලෝකයේ කුමන හෝ දර්ශකයකින් මේ විදිහට ඇමරිකාව, චීනය, කැනඩාව, ජපානය වගේ රටවල් එක්ක මේම කරට කර 4 වෙනි තැනට ඇවිල්ලා තියෙනවද කියන එක අපි හොයලා බලුවා මේ සටහනේ තියෙන විදිහට. ඉතින් සජින්ත අපිට දැනගන්න ලැබුණේ ඔය අපි හොයලා බලුවට පස්සේ අපිට තහවුරු වුණේ එහෙම ලෝකෙ කිසිම දර්ශකයකින් ලෝකෙ පිළිගත් කිසිදු දර්ශකයකින් ලංකාව මේ කියන විදිහට ලෝකයේ 4 වෙනි තැනට ඇවිල්ලා නැහැ. මේ සටහනේ පෙන්නලා දීලා තිබිච්ච රටවල් එක්ක කරට කර. ඔතනදී පෙන්වන්න ඕන දැන් ආයෙ දැන් පවිත්‍ර දැන් කාරණා පැහැදිලි කරගෙන ආවා. හැබැයි මේ මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා කියන්නේ කවුරුත් එහෙම සඳහන් කරලා තිබ්බේ නැහැ කිව්වට ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන රටවල් අතර 4 වෙනි තැන ශ්‍රී ලංකාවට. අපි නෙවෙයි කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය කියන්නේ. නොහොම එකක් ආයේ පාටලගෙන තියෙනවා. එහෙම සටහනකුත් හුවමාරු වෙලා තිබුණා සජිත. ඉතින් අපි අරකට එක මේකත් ගැනත් හොයලා බලුවා IMF එකෙන් එහෙම එකක් කියලා තියෙනවද මේ විදිහට ලෝකයේ වේගෙන්ම සංවර්ධනය වෙන රටවල් වල 4 වෙනි තැනට ලංකාව වෙලා තියෙනවද කියන එකත් අපි පරීක්ෂා කරලා බැලුවා. නමුත් අපිට පැහැදිලි වුණේ සජිත මේකත් අසත්‍යයි කියන එක. අපි ඉස්සරහට මේ ගැන කතා කරනකොට ඒ ගැන ඔබට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. ඔව් පයිට මොකද දැන් කාරණාව ඔහොම වෙන්න හේතුව තමයි ගොඩක් අය දැන් මේ වෙනකොට දැන් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භතල ගත්තත් අපේ පොග්‍රස් එකක් තියෙනවා කියන එක ඒගොල්ලෝ නිරන්තරයෙන් කියනවා. මේ කාරණාව එහෙම එකක් තියෙනවා. දැන් වර්තමානයේ අපිට බලපුවාමත් යම් යම් පැතිකඩවල් වල යම් යම් දියුණු වීම සිද්ධ වෙනවා ලංකාවේ ඇතුළේ. ඉතින් මේවත් එක්ක ටිකක් මිනිස්සු හිතනවා වෙන්න පුළුවන් ආරයිට් මේ වෙන්නේ මේක තමයි. මේකේ ප්‍රතිඵලය තමයි මේ ප්‍රකාශ වෙලා තියෙන කියන කාරණාව කියනවා වෙන්න පුළුවන්. අපි අරක වගේ කාරණාවට ගියොත් එimhe ජාත්‍යන්තර මූල්‍ය ආයතනය මොකක්ද කියලා තියෙනවා. ඇත්තටම අපි කොතනද ඉන්නේ? අපි ඒකට අනුවද අපි 4 වෙනි ස්ථානයේ ඉන්නේ කියන කාරණාවට අපි ගියොත් ඔව් මෙතනින් තමයි සජින්ත පටලවා ගැනීම සිද්ධ වෙලා තිබුණේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතනය IMF එක විසින් කියලා තිබුණා ඔවුන්ගේ නිරීක්ෂණ මත ඔවුන් විසින් ශ්‍රේණිගත කිරීමකට ලක් කරලා තිබුණා ශ්‍රී ලංකාව. මෙතනදී ශ්‍රී ලංකාව 2026 අවුරුද්දේ ආයෝජක සම්බන්ධතා සහ ණය විනිවිදභාවය වේගයෙන්ම සංවර්ධනය කරගත්ත රටවල් අතරින් 9 වෙනි ස්ථානයට වෙලා තිබුණා. එතන රටවල් 57ක් තියෙනවා. ඔව්. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මොකද මෙන්න මේකෙන් තමයි අර විදිහට නොමග යවන සුළු විදිහට මේක තේරුම් අරගෙන තිබුණේ බොහෝ දෙනා. එතන තියෙන ප්‍රතිඵලයේ තමයි මේ විදිහට 4 වෙනි ස්ථානයට අපිපත් වෙලා තියෙන්නේ. ඒක ආඳගෙන තියෙනවා ලෝකයේ තියෙන සියලුම රටවල් වලින් අපි 4 වෙනි ස්ථානයට අවිලා තියෙනවා කියලා. ඒක ආර්ථිකය සතුට මේ හැම දෙයකටම පොදු කරගෙන තමයි සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙන පෝස්ට් වල ගොඩක් වෙලාවට දක්වලා තිබුණේ. සචින්ත මෙන්න මෙතන තමයි මෙතන මේක පටලවාගෙන තිබුණේ. මේ IMF එක විසින් මේ සිද්ධ කරලා තියෙන සොයා බැලීමේදී ඔවුන් විසින් මේ සඳහා මේ සොයා බැලීම සඳහා පදනම් කරගෙන තියෙන පාදක කරගෙන තියෙන්නේ ලෝකයේ සංවර්ධනය වන ඒ කියන්නේ මේ වෙනකොට වේගෙන් සංවර්ධනය වෙමින් ඉන්න වෙළඳ පොළවල් නැත්නම් ආර්ථිකය නැත්නම් රටවල් 57ක්. මේ 57ට අර සමාජ මාධ්‍ය සටහනේ තිබුණු
ඇමරිකාව, කැනඩාව, නෝර්වේ, ස්විට්සර්ලන්තය මේ වගේ රටවල් අයිති වෙන්නේ නැහැ. ඇත්තටම හරියටම බැලුවොත් සචින්ත මේ IIF එක විසින් මේ සිද්ධ කරලා තියෙන සොයා බැලීමේදී යොදාගෙන තියෙන ආර්ථිකයන් 57 ඇතුළේ ඉන්න අර සමාජ මාධ්‍ය සටහනේ තිබිච්ච රටවල් වලින් ශ්‍රී ලංකාව සහ චීනය විතරයි. චීනයත් හිටියත් සචින්ද චීනය කියලා කියන්නේ සංවර්ධනය වෙන කියන්නේ වේගයෙන් ආර්ථිකය සංවර්ධනය කරගන්නා රටක් විදිහට සලකලා ඔවුන් විසින් IIF එක විසින් මේ සොයා බැලීමේදී චීනයත් මේකට අදාළ කරගත්තට අපි දන්නවා චීනය කියලා කියන්නේ ලංකාව වගේ ආර්ථික අර්බුදයක ඉඳලා එහෙම ගොඩනැගෙමින් තියෙන රටක් නෙමෙයි. ඒක නිසා අපිට ඒක මෙතනට සම්බන්ධ කරගන්නත් බෑ. අනිවාර්යයෙන්ම. දැන් පවිත්‍ර අපි කාරණේ යම් තාක්කරට පැහැදිලි කරගත්තත් අහන කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. හරි. එහෙනම් දැන් IIF කියන විදියට අපි ඉන්නේ කොතනද සහ අපිට උඩින් ඉන්න රටවල් මොනවද? අන්නේ කාරණාත් එක්ක මම හිතන්නේ මේ ගොඩක් අයට ප්‍රශ්න අපිට පැහැදිලි කරන්න කියන්න පුළුවන්. මේ වෙනකොට IIF එකට අනුව අපිට උඩින් ඉන්න රටක් තමයි වියට්නාමය. ඊට පස්සේ බෙලිසි ඉන්නවා. ඊළඟට මොසැම්බික්. මේ ඔක්කොම වර්ධක ලකුණු පුවරුවේ 10.9ක් 8.2ක් 6.4ක් වශයෙන් අපිට ඉහළින් ඉන්නවා. මෙන්න මෙතනින් තමයි අපි 4 වෙනි ස්ථානයටපත් වෙන්නේ. අපි 6.3ක මට්ටමින් වර්ධකයක් පෙන්වුම් කරගෙන තමයි අපි 4 වෙනි ස්ථානය දියුණු වෙමින් පවතින ආර්ථිකයක් ඇතුළේ සහ රටක් ඇතුළේ අපි ස්ථානගත වෙන්නේ. අවසාශින්ත මේ ආයෝජක සම්බන්ධතා වර්ධනය කර ගැනීම අතින් අපි ඔය 4 වෙනි තැනට වෙලා තියෙන. ඒ වගේම සචින්ත IIF එක විසින්ම කියනවා රාජ්‍ය ණය විනිවිදභාවය වර්ධනය කරගත්ත රටවල් අතරින් අර රටවල් 57ම තමයි. ඒ 57 අතරින් 5 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා අපි ඉතින්. මේවා ඇත්තටම සචින්ත ධනාත්මක ප්‍රතිඵල තමයි. නමුත් ඒ ධනාත්මක ප්‍රතිඵලයේ මේ අයහපත් විදිහට සමාජගත කරන එක තමයි ගැටලුව. ඔව් ඒක වැරදි විදිහට අර්ථකථනය කිරීමෙන්ම මම හිතන්නේ මේ අපි ලබා ගන්න යම්කිසි ධනාත්මක ප්‍රතිඵලයක් තියෙනවා. ඒකටත් යම්කිසි හානියක් තමයි කියන්නේ. ඔව්. පොයින්ට් මම හිතන්නේ මේ IIF එකෙන් තවත් අපිව කාණ්ඩ කරලා තියෙන කොයි ස්ථානගත වෙලා තියෙන කියන ඒ කාරණාවට ගියාම මේ පාරිසරික සමාජයේ සහ පාලන තොරතුරු ව්‍යාප්තිය යටතේත් අපි ස්ථානගත වෙලා තියෙනවා. අර සඳහන් කරපු රටවල් 57 ඇතුළෙම. ඒ ස්ථානිකත් අපි චුට්ටක් කතා කරමු. එතනත් අපි ඉන්නේ 5 වෙනි ස්ථානයේ සචින්ත අර රටවල් 57 අතරින්ම තමයි. පාරිසරික සහ සමාජීය ප්‍රතිපත්ති තොරතුරු ජාත්‍යන්තර ආයෝජකයන්ට සැපයීමේ සම්බන්ධයෙන් මේ විවිධභාවය සම්බන්ධයෙන් අපි පස්වෙනි තැනට ඇවිල්ලා ඉන්නවා. අර රටවල් 57 අතරින්ම තමයි. ඉතින් මේ ප්‍රගතියට ප්‍රධානම හේතුව විදිහට සචින්ත දක්වලා තියෙන්නේ මෙතන IIF එක විසින් 2024 දෙසැම්බර් වලදී අපි මුදල් අමාත්‍යාංශයේ PDMO එක රාජ්‍ය ණය කළමනාකරන කාර්යාලය යටතේ නිල ආයෝජක සම්බන්ධතා වැඩසටහනක් අපි ආරම්භ කරලා මේකත් එක්ක අපි විවිධභාවයකින් යුක්තව කොහොමද ආයෝජකයන් එක්ක කටයුතු කරන්නේ කියන මේ දේවල් එක්ක තමයි එතනදී අපි ලබාගෙන තියෙන ධනාත්මක ප්‍රගතියත් එක්ක තමයි මේ විදිහට අපිව මේ ස්ථානගත වෙලා තියෙන්නේ. ඔව් පොයින්ට් දැන් මේ විදිහට කාරණා ටික මෙහෙම එනකොට ආය අපිට යන්න තියෙන තැනක් තමයි සංක්‍රමණ දර්ශකය. 2026 වෙනකොට කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? ඒක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒකත් මේ IIF එකට සම්බන්ධද? නැත්නම් කියන කාරණා තමයි පැහැදිලි කරගන්න. මේක IIF එකට සම්බන්ධ ගන්න නෙමෙයි. අපි මෙතනදී මේ රෙමිට්ලි සංක්‍රමණ දර්ශකයට අවධානය යොමු කරේ දැන් අර සමාජවාදී සටහනේ කියනවනේ ලංකාව, ඇමරිකාව, චීනය, ජපානය, කැනඩාව වගේ රටවල් එක්ක කරට කර ඉන්නවා කියලා. ඉතින් අපි හොයලා බැලුවා අර IIF එකේ කතාවත් ඇරුණම වෙන මොකක් හරි දර්ශකයකින් හරි ලෝකේ අපි අර රටවල් එක්ක කරට කර ඉන්නවද 4 වෙනි තැන හෝ එහෙම තැනක ඉන්නවද කියන එක. එතනදී අපිට පැහැදිලි වෙච්ච එකක් තමයි මේ රෙමිට්ලි 2026 සංක්‍රමණ දර්ශකය කියන එක. මේක මේ රෙමිට්ලි ආයතනය. රෙමිට්ලි ආයතනය කියන්නේ ඩිජිටල් මූල්‍ය සේවා සපයන ආයතනයක් සචින්ත. මේ ආයතනය විසින් ඉදිරිපත් කරලා තියෙනවා යම්කිසි දර්ශකයක්. මේකට අනුව පෞල් වශයෙන් පදිංචි වීමට ලෝකයේ හොඳම රටවල් අතර ලංකාව 4 වෙනි තැන ඉන්නවා. ඒ දර්ශකේ. එතන මේකත් සචින්ත නමුත් අර සමාජ මාධ්‍ය සටහනේ දක්වලා තිබිච්ච ඒ ප්‍රස්තාරය ඒ දර්ශකයත් එක්ක සමාන වෙන්නේ නැහැ ඔබට දැන් බලා ගන්න පුළුවන් ඒක. ස්ථානේ 4 වුණාට අර කාරණා දෙකට සම්බන්ධ ඒක සමාන වෙන්නේ නැහැ. අනිත් රටවල් එක්ක අපි සංසන්දනය කරලා බැලුවම. ඉතින් නමුත් අර විදිහට එතනත් ඒ දර්ශකෙත් අපි 4 වෙනි තැන ඉන්නවා. ඒ දර්ශකයේ සචිත මුල් ස්ථාන 3 දිනාගෙන තියෙන්නේ ස්පාඤ්ඤ,
චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය. හතරවෙනි තැන අපි ඉන්නවා. රයිට් මෙන්න මෙහෙම තමයි මේ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන් උනේ අපිට. හැබැයි කොයිද දැන් ආයේ අපිට එන ප්‍රශ්නයක් තමයි හරි දැන් මේ කියන කාරණාවල නම් අපි මේ ස්ථාන අරගෙන තියෙන්නේ ලෝකයේ සමස්තයක් විදිහට ගත්තොත් අපි ඉන්නේ කොතනද? ඒක බලන කෙනාට අපිට අපි මේ ප්‍රශ්නේ වෙනලා අපිට පවා තිබ්බ ප්‍රශ්නයක් තමයි හරියන ලංකාවේ අපි සමස්ත විදිහට ගත්තාම අපි ওই ස්ථාන විදිහට ගත්තා. දැන් අපි මේ එක දර්ශක අනුව අපිට පැහැදිලි කරපු කෝණ තමයි මේ තියෙන්නේ. හැබැයි සමස්තයේ දැන් අර සමාජ මාධ්‍යයේ හොමාරු කරගත්ත තරහන්ට අනුව අපේ රට ඇත්තටම කොතනද තියෙන්නේ කියන කාරණාවට ගියොතින් අපිට ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න සිද්ධ වෙනවා සහ අපි හිතුවා අපි ඒ ගැනත් අනිවාර්යෙන් කියන්න ඕනේ කියලා අපේ ආටිකල් එකේ සම්පූර්ණ විස්තරය අපි විදිහට පැහැදිලි කරලා තියෙනවා. අපි මෙතනත් පොඩ්ඩක් මතක් කරගමු. අපි රටක් විදිහට ලෝකයේම රටවල් අතරින් අපි ඉන්නේ සතුරු දර්ශකය වෙන්න පුළුවන් ආර්ථිකය වෙන්න පුළුවන් මේ හැම දෙයකම අපි ඉන්න ස්ථාන ගැන පොඩ්ඩක් කියමු. කොතනද කියන එක. ඉතින් සචින්ත දැන් අපි බැලුවා ප්‍රධාන ලෝකයේ ප්‍රධානම පිළිගන්න ජාත්‍යන්තර දර්ශකවලට අනුව ලංකාව කොතනද ඉන්නේ කියන එක. එතනදී අපිට විශේෂයෙන්ම මුලින්ම මතක් වෙන එක තමයි GDP එක. දල දේශීය නිෂ්පාදිතය අනුව අපි කොතනද ඉන්නේ කියන එක IMF වාර්තාවට අනුව. ඉතින් මෙතනදී තමයි සචින්ත දැන් සාමාන්‍යයෙන් අපි ඔතන පිළිගන්න කාරණය තමයි ඇමරිකා එක්සත් ජනපදයේ තමයි පළවෙනි ස්ථානයේ ඉන්නේ. ඉතින් දෙවෙනි ස්ථානය ගත්තම චීනය. ඉතින් අර ජපානය හතරවෙනි ස්ථානය. ඉතින් අර සටහනට ටිකක් මේක සමානයි. ඉතින් එහෙම අර්ථයකින් මේ සටහන නිර්මාණය කරා වෙන්නත් පුළුවන් සචින්ත. නමුත් ඇත්තටම අපි බලමු GDP එකෙන් දලදේශීය නිෂ්පාදිතයෙන් IMF වාර්තාවට අනුව ගත්තම ඇමරිකාව පළවෙනි ස්ථානයේ ඉන්නවා, චීනය දෙවෙනි ස්ථානයේ ඉන්නවා, ජපානය හතරවෙනි ස්ථානයේ ඉන්නවා. මේ කියන විදිහට අර සටහනේ තියෙන රටවල් ටික ඉන්නවා. ශ්‍රී ලංකාව 81 වෙනි ස්ථානයේ තමයි ඉන්නේ සචින්ත. ඒක කෝණයක් තව අපි වෙනුම් දණ්ඩකට ගියොත් තමයි මානව සංවර්ධන දර්ශකය කියන්නේ. අපි ගැනත් අනිවාර්යෙන් මතක් කරමු. ඒ කාණ්ඩේ අපි කිවෙන ස්ථානය මොකද මානව පැතිකඩෙන් ගැන කතා කරපුවම ශ්‍රී ලංකාවේ රටක අපි දන්නවා ගොඩක් වෙලාවට ඔය ඒත් සමාජ මාධ්‍යම තමයි ගොඩක් නැඹුරු වෙන්නේ මේ ශ්‍රී ලංකාවේ ඉන්න මානුෂීය මිනිස්සු හරි ගුණ යහපත්කම් කියන එක ගොඩක් වෙලාවට ඔය සංචාරක කටයුතු වලදී අපි නිරන්තරයෙන්ම විදේශිකින්ගේ කටවල් වලින් අහන්න සහ ඔවුන්ගේ පෝස්ට් වලින් අපි නිරන්තරයෙන්ම ලකුණු ලබන තැනක්. ඉතින් මේ කාරණාව ඇතුළත් අපි ඉන්න ස්ථානය ගැන කිව්වොත් එහෙම අපි දිනාගෙන තියෙනවා සහ අපිට හිමි වෙලා තියෙන ස්ථානය තමයි 89 වෙනි ස්ථානය. ඉතින් ඒ අතරත් ඇමරිකාව, චීනය, ජපානය අපිට ඉදිරි ස්ථානවල ඉන්නවා. ඉතින් ඒ කාරණා මතක් කරන්න ඕන. හැබැයි මේකෙන් පස්සේ ගියාම තවත් කොටසක් තියෙනවා. මොකද ෆින්ලන්තය වගේ රටවල් අපි දන්නවා හරි සතුටින් ඉන්න මිනිස්සු ඉන්න රටවල් කියලා. ඉතින් අපි සතුටින් ඉන්න දර්ශකයේ අපි ඉන්නේ කිවි ස්ථානයේද පවිත්‍ර? අපි ඉන්නේ ඇත්තටම 174 වෙනි ස්ථානයේ සචින්. ඔබ අපි මම හිතන්නේ සතුට වෙනවා මදි නෙවෙයි. මම හිතන්නේ අපි සමස්තයක් ඇරෙට තවත් සතුට වෙන්න ඕන කාරණා කරන්න ඕන කියන කාරණාව තමයි මෙතන මේව තැන් වලින් අපිට ගම්මේ වෙන්නේ. ඔබ මේ සමාජ මාධ්‍ය තුල කරන අව්‍යාජ වැඩ නිසා ඔය සතුට කියන එක නැති වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න කියන කාරණාව මතක් කරනවා. අපි නිමා කරන්න කලින් තවත් අපි පුංචි කොටසක් මතක් කරගෙන යන්න තියෙනවා පවිත්‍ර. දැන් සචින්ත අපි මේක ගැන අපි හිතනවා ඔබට මේ වෙනකොට යම්කිසි අදහසක් ලැබෙන්නේ නැති පැහැදිලි වෙන්නේ නැති කියලා. මෙතනදී අපි බලන්න ඕනේ තවදුරටත් ලංකාවේ මේ වෙනකොට තියෙන ආර්ථික පසුබිම මොකක්ද ඇත්තටම කියන එක. ඉතින් ඔබ දන්නවද 2022 වෙනකොට අපි බංකොලොත් භාවයට පත් වුණු රටක් අපි මේ විදිහට IMF වැඩසටහනත් එක්ක එකතු වෙලා 2025 වෙනකොට 5% ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තා. ඉතින් මේ දේවල් එක්ක අපි IIF එකනොත් යම්කිසි ආකාරයකට සංවර්ධනය වන රටවල් අතරේ දර්ශක අතරට අපිට එන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපි කලින් කිව්වා වගේ මේවා ධනාත්මක ප්‍රතිඵල තමයි සචිත. නමුත් ඒක අපි තේරුම් ගන්න ඕනේ අර කලින් අපි කතා කරපු සමාජ මාධ්‍ය සටහනේ තියෙනවා වගේ අපි ලෝකේ වේගෙන්ම වර්ධනය වෙන රට හෝ එහෙම IMF එක විසින් කියලා තියෙනවා හෝ අපි මේ ඇමරිකාව, කැනඩාව, චීනය, ජපානය වගේ රටවල් එක්ක කරට කර ඉන්නවා කියන එක හෝ විදිහට නෙමෙයි අපි තේරුම් ගන්න ඕනේ. අපිට ඇත්ත වශයෙන්ම මොකක්ද අපේ ලංකාවේ ආර්ථිකයේ තියෙන තත්ත්වය සහ කුමන දර්ශකවලද අපි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ කියන එක අපි ඔබට කිව්වා. ඉතින් අපි යථාර්ථය තේරුම් ගන්න ඕනේ. අපි ඒක විකෘති නොකර සචින්ත. පැහැදිලි. මොකද අපි කොයි පැතිකඩයන්ද අපේ දියුණු වෙන්නේ සහ අපි ඒක වර්ධනයන් ළඟා කරගන්න කියන කාරණාව ගැන අපි අවධානයෙන් ඉන්න එක බොහොම වැදගත් කාරණාවක්. හැබැයි ඒක හරියටම කොහොමද කියන එක දැනගෙන සමාජගත කරනවා නම් තමයි ඔබේ වකීම ඒත් එක්කම අපිට යන්න පුළුවන් මේ IMF පුරෝගතනය අනුව වේගවත් වෙන ආර්ථික මොනවාද?
ලංකාව කොහෙද තියෙන වගේ ප්‍රශ්නයකට කෙනෙකුට එන්න පුළුවන්. එතනදී ලෝකෙ ගැන කතා කරොත් එimhe අපි දන්නවා ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයේ තියෙන රට තමයි අපේ අසල්වැසි ඉන්දියාව. ඉන්දියාව කියන කාරණාව අපි ලෝකේ කවුරුත් මේ වෙනකොට පිළිගන්න කාරණාවක් සහ ඒක දර්ශක අනුව ඔප්පු වෙලා තියෙන කාරණාවක්. ඉතින් ඉන්දියාව ඒ අවස්ථාවේ ඒ ස්ථානයේ ඉන්නකොට ප්‍රශ්නයක් තියෙන්නේ මේ 2026 දී ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථික වර්ධන වශයෙන් ගත්තොත් එහෙනම් ප්‍රධාන රටවල් මොනවද තියෙන්නේ? මේ තියෙන අර්බුද අතර ඉන්න රටවල් අතරින් වේගින් වර්ධනය වෙන රටවල් මොනවද කියන කාරණාවට ගියොත් එහෙනම් අපිට පැහැදිලිව දැනගන්න පුළුවන් රටවල් තමයි දකුණු සුඩානය, ගයානාව, ලිබියාව වගේ රටවල්. මෙන්න මේ රටවල් අර්බුද අතර රැඳිලා ඉන්න ගමන් වේගින් වර්ධනය වෙන රටවල් අතර මේ වෙනකොට ස්ථානගත වෙලා තියෙනවා. අන්න ඒ අතරත් අපි අර්බුද අතර හිටියා වුණත් යම් පැතිකඩවල් වලින් අපි වර්ධනය වෙනවා සහ දියුණු වෙනවා තමයි. හැබැයි අර කියන ප්‍රධාන වේග සීමාවේ ඉන්න රටවල් අතර අපි ඉස්සරහින් නැහැ. ඒ කියන්නේ සාෂන්ට අර කිව්ව ඒ ලයිස්තුවේ කිසිම තැනක ලංකාව නැහැ යයි ලයිස්තුවේ. මේ විදිහට තමයි අද දවසේ අපිට මෙන්න මේ කාරණාව निराකරණය කරගන්න සහ පැහැදිලි කරගන්න ඔබත් එක්ක සම්මුඛ වෙන්න හැකියාව ලැබුණේ.